අපේ භාග්‍යතුන්සේ මේ යුද්ධ කෝලහල ඇති වෙන හැටි හරි ලස්සන පරයයකින් මෙන්න මෙහෙම වුණාම මේ කරුණ නිසා මෙන්න මේ දේ ඇති වෙනවා මෙන්න මේ කරුණ නිසා මෙන්න මේ දේ ඇති වෙනවා කියලා හරි ලස්සනට අපේ භාග්‍යතුන්සේ ධර්මයෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ යුද්ධ කෝලහල ඇතිවීම සම්බන්ධයෙන්. ඒ තමයි භාග්‍යතුන්සේ දේශනා කරනවා විඳීම් කියලා තියෙනවා කියන දෙයක්. දැන් අපි ඒ කියන්නේ විඳීම් කියලා කියන්නේ අපි සැප විඳින්න ආසයි. එක්කෝ පුද්ගලික විඳිනවා දුක විඳීමක්. දුක් විඳීම. එහෙම නැත්නම් මධ්‍යස්ථ විඳීම. ඔන්න ඔය කියන සැප දුක මධ්‍යස්ථ ඔන්න ඔය තුරට හඳුනන පොදුවේ විඳීම වේදනාව නැත්නම් ආකාර තුනක් කියලා. වේදනම් පටිච්ච තණ්හා. විඳීම් හේතු කොටගෙන ආසාව ඇති වෙනවා කියන ඔන්න පුද්ගලයාගේ හිතේ. ආසාව හේතු කොටගෙන ආනන්දය ඊට පස්සේ මොකද වෙන්නේ කියනවා. ඒ ආස කරන දේ යන්න සොයනවා කියනවා ඊට පස්සේ. විඳීම් හේතු කොටගෙන ආසාව ඇති වෙන වේදනම් පටිච්ච තණ්හා. ඔන්න විඳීම් හේතු කොටගෙන ආසාව ඇති වුණා. තණ්හම් පටිච්ච පරියේෂණං. අන්න සොයනවා කියනවා ඊට පස්සේ. ආසාව නිසා යන්න මිනිස්සෙක් කොහොම යන්නේ? විඳීමක් නිසා අන්න පුද්ගලයෙක් ආසාව ඇති වෙනවා. ආසාව නිසා අන්න පුද්ගලයෙක් සොයනවා. ඊට පස්සේ භාග්‍යතුන්සේ දේශනා කරනවා පරිේෂණම් පටිච්ච ලාභෝ. දැන් අර හොයන කෙනාට ආනන්දේ දැන් අර සොයනවා නොයෙකුත් දේවල් දැන් හොයන්න ගන්නවා අර ආසාව නිසා. ඒ ආසාවට හේතුව මොකක්ද? විඳීම. විඳීම නිසා ආසාව නිසා අන්න සොයනවා. ආසදේ යන්න හොයන්නේ. ආසදේ සොයන නිසා භාග්‍යතුන්සේ දේශනා කරන අන්න ඒ දේ එයාට හම්බ වෙනවා. පරිේෂණම් පටිච්ච ලාභෝ. අන්නේ සොයන දේ එයාට හම්බ වෙනවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන්සේ දේශනා කරන ලාභම් පටිච්ච විනිච්ඡය. ඒ ලබාගත් දේ ඒ ලැබිච්ච දේට අන්න විනිශ්චයක් දෙනවා කියනවා. තීරණයක් කරනවා කියනවා. යම් වටිනාකමක් දෙනවා කියනවා. දැන් බලන්න ඔය නිසා දැන් හොඳට ඔබ කල්පනා කරන්න මේ පරියාය තුල හරි ලස්සනනේ. දැන් යම්කිසි සැප විඳීමක් යම්කිසි විඳීමක් හේතු කොටගෙන අන්න මිනිස්සයා ආස කරනවනේ ඕන දෙයකට. දැන් අද ලෝකේ වර්තමානයේ වෙන යුද කෝලහලයේ දිහා අපි බැලුවොත් ඉරානයේ දැන් බලන්න ඒ තෙල් ඒ න්‍යෂ්ටික ශක්තිය ඒ දේවල් වලට ආසාව වෙන්නේ අර වගේ. දැන් ඇමරිකාව මේ වගේ ප්‍රශ්නයක් දැන් ඔන්න ආසදේ සැපසේ ඉන්න පුද්ගලයන් යට කරගෙන ඉන්න අන්න ඒකෙන් ලැබෙනවා එයාට ආසාවක්. ඒ ආසාවට ඒ ආසාව තුල තියෙන මොකද්ද? විඳීමක්. සැප විඳීමක්. ඒ සැප විඳීමට ආසාව නිසා අන්න ඒකන ඊට පස්සේ ආසාව නිසා භාග්‍යතුන් මොකක්ද දේශනා කළේ? ආසාව නිසා ඒකන සොයනවා. අන්නේ දේ හෙව්වා. දැන් ලෝකේ අනාගතේ පවතින මේ බොරතෙල් නිසා මෙන්න මෙහෙම යුද ශක්තිය නිසා දැන් ඒ දේ සෙව්වා. සොයපු නිසා යා දැනගත්ත මෙන්න මෙහෙම මෙතන තැනක් තියෙනවා. අන්න සොයපු දේ හම්බ වුණා. දැන් කලින් සෙව්ව බොරතෙල් වැඩිපුරම ලෝකේ තියෙන්නේ කොහෙද? වෙනිසියුලා. අන්න එහි අල්ලගත්තා. ඒ ආසාව නිසාම. ඊට පස්සේ දැන් අන්න මෙහි අල්ලගන්නවා. ඒ ආසදේ සෙව්වා. සොයපු දේ අන්න හම්බ වුණා දැන්. ඒ හම්බ වෙච්ච ගමන් අන්න ලාභම් පටිච්ච විනිච්ඡය. ඒ ලැබිච්ච දේට භාග්‍යතුන්සේ දේශනා කරන මේ අවිද්‍යාවෙන් ඉන්න මේ තෘෂ්ණාවෙන් ඉන්න මේ සත්වය අන්න ඒ ලැබිච්ච දේට ඊට පස්සේ වටිනාකමක් දෙනවා. විනිශ්චයක්. මෙච්චරයි මෙහෙමයි කියලා වටිනාකමක් දෙනවා. බලන්න මේ ලෝකේ මේ යුද කෝලාහලයක් ඇතිවෙන පිළිවෙල එකපාරම ඇති වෙන්නේ හැම දෙයකම හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි අන්න භාග්‍යතුන්සේ මේ හේතුඵල දහම් පිළිවෙලට මේ හේතු සකස් වෙන ආකාරය තමයි භාග්‍යතුන්සේ දේශනා කරන්නේ. දැන් අන්න ඒ විනිශ්චය නිසා තීරණයක් වටිනාකමක් ඒකට දුන්න නිසා ඔන්න ඊළඟට වෙන දේ භාග්‍යතුන්සේ දේශනා කරනවා. විනිශ්චයන් පටිච්ච ඡන්දරාගෝ. ඒ තීරණය දුන්න ඒ වටිනාකමක් දුන්න දෙයට ඡන්දරාගේ දැඩි ආසාවක් ඇති වෙනවා කියනවා. දැන් බලන්නද ලෝකේ මේ වටිනාකමක් ඒකට තීරණයක් ඒකට තැනක් දීලා තියෙන නිසා බොරතෙල් කියලා වටිනාකම ලෝකේ පැවැත්ම යන්නේ මෙන්න මේකෙන් මෙන්න මේ යුද ශක්තියෙන් කියලා ඒ සොයපු දෙයට වටිනාකමක් දුන්න නිසා නේද ඒකට දැඩිසේ ආස කරන්නේ. දැඩිසේ ආසාවට කියවන්න භාග්‍යතුන්සේ දේශනා කළ ඡන්දරාගය. විනිච්ඡයන් පටිච්ච ඡන්දරාගෝ. බලන්න බුදුදහම භාග්‍යතුන්සේගේ අවබෝධය කියන එක කොච්චර හරි පුදුමයිනේ ආශ්චර්යයිනේ. ඔන්න බලන්න විනිච්ඡයන් පටිච්ච ඡන්දරාගෝ. ඒ වටිනාකම දුන්න දෙයට තමයි වටිනාකම වැඩි වෙන්න නේද ඒකට දැඩිසේ ආසාව වැඩි වෙන්නේ. වටිනාකම අඩු එකට කෙනෙක්ගේ අඩුයි.
ඊට පස්සේ ඊට වඩා වටිනාකම වැඩි නම් ඒකට ආසාව වැඩි නේ චන්දරාගේ. ඊටත් වඩා එකක වටිනාකමින් වැඩි නම් ඒකට වැඩි. අරකට වඩා අනිත් එකට වැඩි. ඔය විදිහට බලන චන්දරාගේ ඒ වටිනාකම වැඩි වෙන්න චන්දරාගයත් වැඩි වෙනවා. මේ හිත හරි පුදුමයි. බලන්න බුදු කෙනෙකුගේ අවබෝධය කියන එක වටිනාකම වැඩි දෙයට තමයි දැඩිසේ ආස කරන්නේ ඇලෙන්නේ කියන චන්දරාගෝ. ඊට පස්සේ උන්න බලන්න දැන් අර චන්දරාගය ඇති වුණානේ. චන්දරාගය ඇති වෙච්ච නිසා ඊළඟට එයාගේ හිතේ වෙන දේ කියනවා චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. දැන් අර දැඩි කැමැත්ත ඇති උච්ච දේ තියෙනවනේ අන්නේ දේට අජ්ජෝසානං කියන්නේ ඒ දේ ගැන හිත තදින් බැස ගන්නවා කියන අජ්ජෝසානං. හිත තදින් බැස ගන්නවා. අන්න බොරතෙල් කියලා වටිනාකම දුන්න හොඳම දේ කියලා අන්න ඒකට ඒක ගන්න ඕනේ කියලා අන්න හිත බැසගත්ත දැන්. අජ්ජෝසාන ඒක හිත බැසක දැන් එයාට වෙන ඒ කෙනාට බොරතෙල් විතරයි ඕනේ. ඒ කෙනාට වාහනේ ගන්න ඕනේ නැහැ. වාහන කෙරේ ඊට පස්සේ ඒක එච්චර ගණන් ගන්න එයාගේ ප්‍රබල දේ තියෙනවා හිත ආස කරන. ඒ දෙයට තමයි එයා යන්නේ. එතකොට වාහනයක් කියන එකට ප්‍රශ්නයක් නෙමෙයි. එයාට අම්මා තාත්තා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ප්‍රශ්න තියෙන අර එයාගේ දැඩි චන්දරාගයෙන් හිත බැසගත්ත දේ. ඒ චන්දරාගයට තමයි යන්නේ. දැඩි කැමැත්ත ඇතිවෙච්ච දේ තමයි අන්න අජ්ජෝසාන සිත බැසගන්න කියනවා. හරි පුදුමයි. ඒ සිත බැසගත්තට පස්සේ යාට මොකද වෙන්නේ කියන අජ්ජෝසානම් පටිච්ච භාගතුන් වහන්සේ දේශනා කරනවා පරිග්ඝෝ. ඒ දැඩිසේ හිත බැසගත්තට පස්සේ ඒ කරුණ අන්න පරිග්ඝෝ තමා සතු කරගන්න ඕන කියලා හිතනවා කිව්වා. බලන්න යන්නේ පිළිවෙල. විඳීම නිසා තණ්හාවෙන් නිසා ඒ දෙයට ආසා කිරීම නිසා අන්න ඒ දේ සොයනවා ආස කරන දේ. පුද්ගලයා ඒ ආස කරන දේ පුද්ගලයා හොයන නිසා ඒ පුද්ගලයාට ඒක අසවල් තැන අන්න අරේ මේ තියෙනවා කියලා අන්න යට හම්බ වෙනවා. හම්බ වෙච්ච ගමන් අන්න ඒ දෙයට යට වටිනාකමක් දෙනවා. වටිනාකම දුන්න ඒ ප්‍රමාණය හැටියට වටින දේ ප්‍රමාණය හැටියට අන්න ඒ කෙරේ චන්දරාගෝ ඒ කියන්නේ දැඩි කැමැත්ත ඇති වෙනවා. දැඩි කැමැත්ත චන්දරාගය ඇති වෙච්ච ගමන් ඒකට අන්න සිත බැස ගන්නවා. අජ්ජෝසානං හිත බැසගත්ත ගමන් ඒ දේ අන්න එයාට මොකද වෙන්නේ කියනවා. ඒ හිත බැසගත්ත දෙයට පරිග්ඝෝ තමා සතු කරගන්න ඕන කියලා හිතෙනවා කියනවා. බලන්න මේ ලෝකයේ වෙන සිද්ධිය. තමා සතු කරගන්න ඕන කියලා හිතිච්ච ගමන් පරිග්ඝහම් පටිච්ච මච්චරියං. ඒ තමා සතු කරගන්න ඕන කියලා ආස වෙච්ච දෙයට ඒ කරුණට ඒ සාධකයට ඒ හේතුවට ඒ තමාගේ සතු කරගන්න ආස වූ දෙයට අන්න මච්චරියන් වෙන කෙනෙක් ඒ දේ පරිහරණය කරයි කියලා මසුරුකම ඇති වෙනවා කියනවා. බලන්න වෙන පිළිවෙල හිතේ දෙන්න ඊට පස්සේ වෙන කෙනෙකුට ඒක දැන් එහෙම ආවා කියලා ඒක වෙන රටකට ආයේ දෙන්නේ නැහැ. ඒක සෞදියට දෙන්නේ නැහැ. ඒ දේ ඕන කෙනා කියලා. ඒ දේ කැනඩාවට දෙන්නේ නැහැ. ඔයාලත් බෙදාගෙන අපි සෙයා කරගෙන ඉමු කියලා. දෙන්නේ නැහැ. මච්චරියම්. මසුරුකම ඇති වෙනවා කියනවා. අර තමා සතු කරගන්න ඕන කියපු දෙයට වෙන කෙනෙක් ගන්නවට ලෝභයි ඒ දේ. මච්චරියම්. ඒ මසුරුකම නිසා ඊට පස්සේ වෙන්නේ කියන භාගතුන් වහන්සේ. ඒ මසුරුකමින් හිත ඒ කරුණට බැඳිච්ච ගමන්, අහුවෙච්ච ගමන් හරි ලස්සනයි. මච්චරියම් පටිච්ච ආරක්ඛං. අන්න ඒ මසුරුකමින් බැඳිච්ච දේ යන්න ආරක්ෂා කරගන්න බලනවා කියනවා. ආරක්ෂා කරගන්නවා කියනවා. ඒ ආරක්ෂා කරගන්න යෑම නිසා ඒ පුද්ගලයා අන්න එයාගේ අතට දඬු මුගුරු ගන්නවා කියනවා. කේලම් කියපු නැති කෙනා කේලම් කියනවා කියනවා. බොරු කියපු නැති කෙනා බොරු කියනවා කියනවා. සත්තු මරපු නැති කෙනා සත්තු මරන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා මහණෙනි මේ යුද කෝලහල අන්න එකිනෙකා මරාගෙන අන්න පටන් ගන්නවා කියනවා. ඒ දේ ආරක්ෂා කරගෙන තමා සතු වන්න තියාගන්න. ඔන්න ඔහොමයි මහණෙනි යුද්ධ කෝලහල මේ ලෝකේ පුද්ගලයාගේ ඒ කරුණ ආරම්භය ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ හරි ලස්සනට මේ කොටස දේශනා කොට වද මේ කොටස තියෙන්නේ දීඝනිකායේ හරි ලස්සන වටිනා සූත්‍රයක් තියෙනවා. මහා නිදාන සූත්‍රය සඳහන් වෙන්නේ මේ පරයය. ඉතින් ඔබත් කියවල තව තේරුම් ගන්න බලන්න. දැන් හොඳට මේ පරයය මතක තියාගන්න. විඳීමක් නිසා ආසාව ඇති වුණා යම් දෙයකට. ඒ ආසාව ඇති වෙච්ච දෙයට අන්න ඒ දේ සෙව්වා. සොයපු නිසා අන්න ලැබෙනවා. ලැබිච්ච දෙයට ඒ ලබා ගන්න නිසා අන්න ඒ දෙයට වටිනාකමක් දෙනවා. වටිනාකමේ හැටියට අන්න ඒ දේ කෙරෙහි අන්න එයාගේ සිත තදින් ඒ කෙරෙහි බැඳෙනවා. ඡන්ද රාගය තද කැමැත්තක් හිතේ ඇති වෙනවා. ඒ ඡන්ද රාගය නිසා අන්න ඒ කරුණට ඒ අරමුණට එයාගේ ඒ දේට එයා සොයන දේට අන්න එයාගේ සිත බැස ගන්නවා අජ්ජෝසානං. බැසගත් දේ අන්න
තමා සතු කරගන්න පරිග්‍රහන්. තමා සතු කරගන්න ඕන කියලා හිතිච්ච ගමන් එයා වෙන කෙනෙකුට ආය දෙන්නේ. එයාට මසුරුකම ඇති වෙනවා. මසුරුකමින් අන්නේදී අල්ලගන්න, ආරක්ෂා කරගන්න, ග්‍රහණය කරගන්න, විග්‍රහණය කරගන්න. ඒ නිසා අන්න එයා දඟඩ මුගුරු ගන්නවා. යුද කෝලහල කරනවා. අන්න එකිනෙකා මරාගෙන අන්න පිරිහිමින් දුගතියක් කරා මේ සත්‍යය යනවා කිව්ව. ඔන්න ඕක තමයි ලෝකේ වෙනදී. ඕක තමයි ඇත්ත. ඔය තමයි බුදුදහමේ මේ යුද්ධ කොහලාල ඇති වෙන පරියාය ගැන වදාරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි.